දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ eShop web application එකක් හදන වීඩියෝ සීරීස් එකෙන් ගේන 26 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපේ watch list එකට add කරගත්ත product එකක් කොහොමද අපි remove කරගන්නේ කියලා. ඉතින් එන්නේ programming part එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මම කලින් වීඩියෝ වලදී ගෙනාවා කොහොමද අපි watch list එකක් design කරගන්නේ, watch list එකට products add කරන්නේ කොහොමද, ඒ products view වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි අපේ වීඩියෝ එකට ගිහින් බලමු මම කොහොමද අද part එක මම කරලා තියෙන්නේ කියලා. ඉතින් මම අපේ watch list එකට යන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපේ දැනටමත් watch list එකේ products දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ product එක මම remove කියන button එක click කරලා try කරන්නම් remove කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ product removed from your wish list කියලා අපිට alert එකක් display කරනවා. ඉතින් මම දැන් ඒක open කරගෙන පස්සේ ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ watch list එකෙන් එන්නේ product එක remove වෙලා තියෙනවා. ඉතින් මම අපේ database එකනුත් පෙන්නන්නම් ඒක. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේ අපේ products දෙකක් මෙතන තිබ්බා. ඉතින් මෙන්න මේ products එකෙන් දැන් එකයිනේ තියෙන්නේ. දැන් මම මේක refresh කරලා පෙන්නන්නම්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ මෙන්න මේ userගේ email එකකින් තියෙන දැනට එක product එකයි. ඉතින් මෙතන usersලා දෙන්නෙක් ඉන්නේ මේ කලින් userගේ තියෙනවා මෙතන products දෙකක්. ඉතින් මේ තියෙන්නේ දැන් ඉන්න userගේ email එක මම ඔයාලට අපේ design එකෙන් පෙන්නන්නම්. ඉතින් මම අපේ user profile එකට ගිහින් පෙන්නන්නම් ඒක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ email එකෙන්ම තමයි මෙතන අපේ product එකක් add කරලා තිබ්බේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් දැන් අපේ මෙන්න මේ දැන් තියෙන product එකත් මම remove කරලා පෙන්නන්නම්. ඉතින් මම remove button එක click කරන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම අපිට alert එකක් ඇවිල්ලා අපේ watch list එකෙන් මේ අදාළ product එක remove වුණා කියලා අපිට පෙන්නනවා. මම දැන් මේක okay කරන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ cart එකේ කිසිම product එකක් නැති නිසා මෙන්න මේ විදිහට අපේ design එක you have no items in your wish list කියලා අපිට design එක පෙන්නනවා. ඉතින් මම දැන් අපේ database එකෙන් ආයි පෙන්නන්නම්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තිබ්බේ ඒ කලින් තිබ්බ product එක මෙතන තියෙනවා. දැන් මම මේක refresh කරන්නම්. refresh කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ තිබ්බ product එක මෙතනින් අපේ delete වුණා. ඒතකොට මේ දැන් තියෙන්නේ කලින් user දාපු අපේ products දෙකක්. ඉතින් මම දැන් ඔයාලට මගේ coding part එක කොහොමද කරලා තියෙන්නේ කියලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපේ wishlist එකෙන් product එකක් remove කරගන්න part එක තමයි. ඉතින් මම මෙතන අපේ මෙන්න මේ remove කියන button එකට මෙතන අපේ anchor tag එක කරා තමයි මම ඒක දාලා තියෙන්නේ. ඉතින් මම මෙතන remove කියන part එකේදී මෙන්න මෙතන remove watch list කියන අපේ JavaScript එක පැත්තට මම අපේ product එකේ කියන්නේ watch list එකේ product ID එක යවනවා එහා පැත්තට. ඒ කියන්නේ script file එකට. ඉතින් මෙන්න මෙතන අපේ අල්ලගෙන තිනවා අපේ මෙන්න මේ query එක හරහා මෙන්න මේ query එක හරහා අපේ watch list එකේ data ටික ඔක්කොම අල්ලගෙන තියෙනවා. ඉතින් එන්නේ data හරහා මෙන්න මෙතන අපේ watch list ID එක එහා පැත්තට යවනවා. ඉතින් මම script file එකේ දැන් පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ තියෙන remove from watch list කියන අපේ function එක. ඉතින් මෙන්න මෙතන අපේ ID එක මම අල්ලගෙන තියෙනවා එහා පැත්තෙන් අපිට pass කරන watch list ID එක. ඉතින් ඊට පස්සේ මම මෙතන අපේ request response හරහා මම හදාගෙන තියෙනවා මේක. ඉතින් මම මේක get method එකෙන් තමයි අපේ remove watchlist process.php කියන ෆයිල් එකට මම යවන්නේ. ඉතින් මම දැන් මේ ෆයිල් එක පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙන්න මේකෙදි අපිට බලා ගන්න වෙන්නේ අපේ connection.php ෆයිල් එක මම include කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපේ බලලා තියෙනවා එහා පැත්තෙන් එන ID එක set වෙලාද කියලා $get කියන method එකෙන් ඇවිල්ලා තියෙනවා කියලා බලනවා. ඉතින් මේ $get method එක කියන්නේ අපි මෙන්න මේ product ID එක හරහා යවන්න. ඉතින් ඊට පස්සේ මෙතන මම අපේ ඒක දාගෙන තියෙනවා අපේ watchlist ID කියන variable එකට මම අපේ watchlist ID එක දාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ database එක හරහා මම delete query එකක් තමයි ගහලා තියෙන්නේ. ඉතින් මෙතන අපේ delete from watch list කියලා අපේ watch list ID එක අපේ දැන් තියෙන
ප්‍රඩක්් එක වොච් ලිස්ට අයිඩිය එකෙන් වොච් ලිස්ට අයිඩිය එකට සමාන නොත් කියල බලන්න ගෙට් මෙතල්ඩ එකෙන් එන ඉතින් ඒක සමාන වෙනවනම් මෙතන එකෝ කරන්නවා සක්සස් කියලා එහෙම ඒක සමාන වෙන්න නැත්තම් මෙතන සම්තිං වෙන් ට්‍රෝන් කියලා එලට් එකකින් ඩිස්පලේ කරනවා දැන් අපේ මෙන්න මේ විදිහට මම රෙස්පොන්ස් එක මෙතන හැන්ඩල් කරලා තියෙනවා එහා පැත්තෙන් එන රෙස්පොන්ස් එක සක්සස් නම් මෙතන මම ඇලර්ට් එකක් දෙනවා product removed from your wishlist කියලා ඉතින් ඊට පස්ස අපේ window.location.reload එකකින් අපේ page එක reload වෙනවා ඉතින් එතකොට අපේ product එක delete වෙලා තමයි අපිට පෙන්වන්නේ ඉතින් ඊට පස්සේ මෙතන else එකේ ඒ කියන්නේ එහා පැත්තෙන් එන response එක success කියන එකට සමාන වෙන්නේ නැත්නම් මෙතන alert කරනවා අපිට මෙන්න මේ විදිහට එහා පැත්තේ තියෙන මෙන්න මේ alerts දෙක ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ product එකක් remove වෙන part එක අපේ watch list එකෙන් product එකක් remove කරන part එක මම හදලා තින්නේ. ඉතින් හිතනවා ගෙනාව වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙනවා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.